අපි කවුරුත් සම්බුදුරජාණන් වහන්සේට සෑය හැදුවා. මහරහතුන් වහන්සේලා උදෙසා සෑය හැදුවා. හැබැයි මේ කල්පේ පහළ වුණ සිව් බුදුරජාණන් වහන්සේලාටම එකවර සෑයක් හැදුවේ නැහැ. මේ සෑය හදනවා. එනිසා සෑම දිනම එකතු වෙන්න මේ පින් කටයුත්තට. සෑම දිනම එකතු වෙන්න. සමහර වෙලාවට අපේ අතින් කටිනියක් කෙරෙන්නේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ චෛත්‍යයකට හරි සාදු කියපු පිනට වෙන්න බැරි නැද්ද මේ ජීවිතේ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා මේ කටින කරන්නේ? එහෙනම් අපි කකුසඳ බුදුරජාණන් වහන්සේට කෘතඥ විය යුතු නැද්ද? සමහරට මේ ජීවිතේ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා මෙවැනි පින්කම් කෙරෙන්නේ කොණාගමන බුදුරජාණන් වහන්සේට වෙනුවෙන් සාදු කියපු නිසා වෙන්න බැරි නැද්ද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සාදු කියපු නිසා වෙන්න බැරිද? ඒ බුද්ධ ශාසනයක ඉපැද්දෝ පිනක් වෙන්න බැරිද අපි දැන් භුක්ති විඳින්නේ? ඒ නිසායි පින උපද්දවපු තැනට අපි කෘතඥ විය යුතු නැද්ද? විය යුතුමයි. ඒ නිසා කෙලෙහි ගුණක් දක්වනවා වෙනවා මේ සිව් බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් මේ සෑය කරවීම. මම මෙන්න මේ තුන් ස්තූපය විශේෂ කළේ කාරණා දෙකකට. පළවෙනි කාරණාව තමයි මේ සිව් සම්බුදු මහසෑය හදන්න ඕන. අපිට මේ මහා භද්‍ර කල්පේ ජීවමාන බුදුරජාණන් වහන්සේලා 4-9 අපෙන් මගහැරුණා. අනේ ඊළඟට පහළ වෙන මිතේ බුදුන් දවස මෛත්‍රී බුද්ධ ශාසනය නම් අහිමි වෙන්න එපා කියන අදහසෙන් මේ සෑය හදන්න ඕන. මේ චූටි පැටවුම් පවා රුපියල් හරි එකතු කරලා මේ සෑයට එකතු වෙන්න ඕන. ඊළඟ අවස්ථාව මඟ නොහැරෙන්න. මේ සෑය හදන්න ඊළඟ බුද්ධ ශාසනය මඟ නොහැරීම පිණිස. ඒක තමයි සතුටු වෙන්න පින්වතුනි මේ උතුම් පින් රැස් වෙන එක ගැන. සංසාරේ අපි අතින් සෑයවල් හැදුනා නම් මේසා දීර්ඝ කාලයක් අපි සංසාරේ යන්නේ නැහැ. අපි අතින් චෛත්‍ය හැදුන්නේ නැහැ පින්වතුනි සංසාරේ. ඒකයි මේ සිව් බුදුවරුන් උදෙසා කරන මහා වේරට සියලු දෙනා කැප වෙන්න. අනිත් එක තමයි මේ සිව් සම්බුදු මහන්සෑය හැදුනොත් පාලු ගමේ පාලුව දුරු වෙලා ආලෝකයක් පැතිරේවි. ආලෝකයක් පැතිරේවි. ඔන්න ඔය කාරණා දෙකෙන් මං හරි මනාපයි ආසයි. ඔබටත් කියනවා මේ දොම්පේ පාලුගම බලන්නේ පාලුගම කියන උටත් හරි නෑ වගේ. දොම්පේ අසපුවේ මේ සිව් සම්බුදු මහන්සෑය හදන්න එකතු වෙන්න කියලා.